ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි පින්වත්නි අපි මේ මොහොතේ සම්බන්ධ වෙන්නේ ස්මාර්ට් ආධ්‍යාත්මික සංවර්ධන පදනම සමගයි ඔබ මේ සම්බන්ධ වෙන්නේ පින්වත්නි මේ ස්මාර්ට් ආධ්‍යාත්මික සංවර්ධන පදනම ඇති කිරීමේ මූලික අරමුණක් වෙන්න හේතුව තමයි ඇත්තටම මේ මාර්තු මාස 22 වෙනිදා ජේතවනාරාමේදී අපේ නම කියනට අවසරයි ගැටලාවල අපේ විවනරත්න සන්නාංශගේ අනුශාසනයෙන් අපි මෛත්‍රී දිනය වැඩසටහන පැවැත්වුවා. ඉතින් ඒකට මහනුවර දිස්ත්‍රික්කයේ සම්බන්ධ වීම පිළිබඳව ගොඩක් අඩු මට්ටමක් තමයි තිබුණේ. දැනුවත් වීමත් අඩුයි. ඉතින් ඉදිරියේදී පවත්වන මෙවන් වූ ආධ්‍යාත්මික වැඩසටහන් ප්‍රචාරය කිරීමත් ඒ වගේම ඒ භාවනාව සඳහා සම්බන්ධ වන පිරිස වැඩි කර ගැනීමත් භාවනාවට යොමු කර ගැනීමත් අරමුණු කරගෙන ධර්ම ප්‍රචාරක වැඩ කටයුත්තක් වශයෙන් තමයි අපි මේ ආධ්‍යාත්මික සංවර්ධන පදනම බිහි කිරීමේ අරමුණ උනේ. ඉතින් මේකේ මූලික අදනේදී අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්න බෙදා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපේ දැක්ම මොකක්ද කියන කාරණේ. ඊට මත්තෙන් අපි මේ ආයතන පිහිටවන්න බලාපොරොත්තු වෙන්නේ මේ පදනම පිහිටවන්න බලාපොරොත්තු වෙන්නේ දිගන ශ්‍රී රාජපාලුකාරාමයට අනුබද්ධිත දුම්බර විවේකාශ්‍රමයේ තමයි මේ වැඩසටහන අපි පවත්වන්නට කටයුතු කරන යන්නේ දැනට පවත්වගෙන යන්නේ. ඉතින් මේ සංවිධානයේ දැක්ම තියෙනවා. මම දැක්ම කියවලා අපි මේ දැක්මේ තියෙන වටිනාකම අරමුණ පිළිබඳව අපි තවදුරටත් සාකච්ඡා කරන්නට උත්සාහවන්ත වෙමු. ඉතින් පින්වත්නි විශේෂයෙන් මම මේක කියවන්නම්. පංචශීලී ප්‍රතිපත්තියට ගරු කරමින් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ආදී සතර බ්‍රහ්ම විහරණවලට මුල් තැන දෙමින් පුද්ගලයන් අතර මනා අන්තර් පුද්ගල සම්බන්ධතාවයක් ඇති කරගනිමින් ශ්‍රී ලාංකීය සංස්කෘතියට ගරු කරමින් අන්‍ය ආගමිකයන් සමග දේශීයත්වයේ අගය කරගනිමින් ආතතියෙන් තොර සතුටින් ජීවත් වන ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන ආධ්‍යාත්මික දියුණු සමාජයක් බිහි කිරීම තමයි අපේ දැක්ම වාටපත් වෙන්නේ. ඉතින් අපි මෙහෙවර වශයෙන් අපි සඳහන් කරලා තියෙනවා වෙනස් වන ලෝකයේ සමග ආධ්‍යාත්මික දියුණු සමාජයක් ඇති කිරීම කියන කාරණේ. ඉතින් පින්වත්නි අපි අපේ තියෙන සංවිධාන ශක්තියත් ඒ වගේම සමාජිකයන් විවිධ දෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙයි. දැනටමත් යම් යම් සංවිධාන අපිත් එක්ක අත්වල බැඳගෙන මේ කටයුතු සාර්ථක කරගෙන යන්නට. එතකොට අපේ මෛත්‍රී දිනේට සමගාමීව මහා පාරගත මෛත්‍රී සංසදය අපිත් එක්ක සම්බන්ධලා තියෙනවා. ඒ සෝනාංශගේ අනුශාසකත්වය අපිට ලැබෙනවා. ඒ වගේම තව සෝනාංශලා විශාල ප්‍රමාණයකගේ අපිට අනුශාසකත්වය ලැබෙමින් තමයි මේ කටයුතු කරන යන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පින්වත්නි මේ වෙද්දී අපේ සමාජයේ ඇත්තටම ශ්‍රී ලාංකේය සමාජයේ එන්න පරිහානියට පත්වන ස්වභාවයක් තමයි අපිට දකින්න තියෙන්නේ. අපි එදිනදා ජීවිතයේදී කරන කටයුතු වලදී හැම කෙනෙක්ම අවිවේක වෙලා තියෙනවා. ඒ අවිවේකත්වයේ එක්ක මේ ආගම දහම කියන එක ගොඩාක් අතහැරලා තියෙනවා. පොයේ දවසේ පවා රාජකාරී මට්ටම් කරන තත්ත්වයක් අද ඇති වෙලා තියෙනවා. හැබැයි අපේ ජීවිතයේ පුදුම ආතතියක් තියෙනවා. මෙන්න මේ ආතතිය දුරු කරගන්නට අපිට අනිවාර්යෙන් සිදු කළ යුතු වෙනවා. දවසට මේ ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඒකෝර ඔබ සමහරට දන්නේ නැතුව ඇති අපි ආතතියෙන් ඉන්නවට වැඩිය අපිට පුළුවන්කම තියෙනවා නම් මේ ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්නට අපිට මීට වැඩිය හොඳ දෙයක් අපිට කරගන්න පුළුවන්කම තියෙනවා. සමහරට අපි ආතතිය ප්‍රශ්න මැදි වෙලා පීඩනයකින් ඉද්දී අපිට නිවැරදි මාවතක් සත්‍යයක් අපිට පේන්නේ නැතුව යන්න පුළුවන්. ඒතර අපි කරන කාර්ය නිවැරදිව කරගන්නට බැරි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි අපිත් එක්ක එකතු වෙලා අපි දිනින් දින මොහොතින් මොහොත ආධ්‍යාත්මික දියුණුවන කෙනෙක් බවටපත් වෙන්නට අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙන්නට කියලා ඔබට ආරාධනා කරනවා මෙන්න මේ කාර්යය සාක්ෂාත් කර ගැනීම සඳහා. ඉතින් අපි නිතරම ඔබත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට ඔබට හිතෙන්න පුළුවන් විශේෂයෙන් අපි ඔබට යෝජනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ඔබ මේ මහනුවර දිස්ත්‍රික්කයේ ඉන්නවා නම් අපිත් එක්ක වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපේ සමාජිකත්වයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. සමාජික නොවුනත් අපිත් එක්ක ඔයාලට එකතු වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම අපේ ඉදිරි වැඩ පිළිවෙලක් වශයෙන් ජූනි මාසයේදී විශේෂයෙන් 7 වෙනි දින අපි දිගන් ශ්‍රී රාජපාලුකාරාමේදී සතිමත් භාවය හා භාවනාව සම්බන්ධ වැඩසටහන් දිනය පුරා පවත්වනට අපි කටයුතු සූදානම් කරමින් පවතිනවා මේ වෙද්දී. ඊට අමතරව සතියකට සැරයක් අපි සතිපට්ඨාන සූත්‍රය, ඒ වගේම කරණීයමෙත්ත සූත්‍රය ආදී විශේෂ සූත්‍ර භාවනාවට ආධ්‍යාත්මික දියුණුවක් ඇති කර ගැනීම පිණිස විශේෂයෙන් බලපාන සූත්‍ර සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපිත් එක්ක එකතු වෙනට ඔබට ආරාධනා කරන ගමන් අපි ඔබට විශේෂයෙන් මතක් කරන කාරණේ තමයි
ඔබ ඔබේ ජීවිතයේ අවසාන සැදෑ සමය වෙනකන් ඉන්න එපා. තරුණ වියේදී අධ්‍යාපන ලබන කාල සීමාවේදීම ඔබේ දරුවෝ යොමු කරන්න. තරුණ ඔබ අපිත් එක්ක එකතු වෙන්න. මොකද අපේ අවශ්‍යතාවය තියෙන්නේ ඇත්තටම තරුණ පිරිසක් මේ සඳහා එකතු කරලා ඉදිරි පරම්පරාව සාර්ථකව මේ දහම් මාර්ගයේ ගමන් කරන ආධ්‍යාත්මික දියුණු පිරිස බවට ඇති කර ගැනීම තමයි අපේ උත්සාහවන්ත වීම අපේ උත්සාහය වන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරන තරණ ඔබට අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම තමයි විශේෂයෙන් මේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට ඇත්තටම අපිට ඔබගේ මිත්‍රයන්ට දන්වන්න පුළුවන්. ඔබට ඒ මිත්‍රයන්ට දන්වලා නෑදෑයන්ට අම්මා තාත්තලාට ගෙදර පවුලේ සමාජිකයන් මේ පිළිබඳව තොරතුරු දන්වලා ඔබට අපේ WhatsApp එකත් එක්ක අපිට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒතකොට නිරන්තරයෙන් ඔබට ධර්ම දේශනා අහන්න පුළුවන්කම තියෙනවා. භාවනා වැඩසටහන් පිළිබඳව දැනුවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපි දකින කාරණා තියෙනවා. ගොඩක් අය අපිත් එක්ක කියනවා මේ ගොඩක් සම්මන්සලා Zoom meeting ඔස්සේ භාවනා වැඩසටහන පවත්වනවා. හැබැයි ඒ පිළිබඳව දැනුවත් වීමක් නැහැ. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා අපේ මේ FB එක ඔස්සේ යනවා නම් ඔබට පුළුවන්කම තියෙනවා Smart Spiritual Development Foundation කියන page එක ඔස්සේ ගිහලා ඔබට පුළුවන්කම තියෙනවා මේ තොරතුරු ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම WhatsApp එක මගින් ඔබට WhatsApp එකට සම්බන්ධ වුණොත් එහම ඔබට අපේ මේ ඉදිරියේදී කරන වැඩසටහන් පිළිබඳව දැනුවත් කිරීමක් ඔබට ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වෙද්දී ඇත්තටම අපේ දිගන දුම්බර විකාශනයේදී සෙන්ස්වාදිනේදී පස්රු දෙකේ සිට හවස 5 දක්වා සෑම සෙන්ස්වාදිනේක වැඩසටහන් පවත්වනවා. එතකොට භාවනා පිළිබඳව අපි සාකච්ඡා කරනවා, භාවනා කරනවා. ඉතින් ඔබටත් පුළුවන්කම තියෙනවා ළඟපාතක ඉන්නවා නම් අපිත් එක්ක එකතු වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ඔබෙන් මෙන්න මේ අපේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා අපිට සහයෝගය ලබා දෙන්න. ඒ වගේම ඔබත් ආධ්‍යාත්මික දියුණුව වෙන කෙනෙක් බවට පත් වෙමින් ඔබේ පවුලේ, ඔබේ මිත්‍රයන්, ඔබේ සමාජයේ, ඔබේ වටපිටාවේ ඉන්න කට්ටියත් මේ ආධ්‍යාත්මික දියුණු සමාජයක් කෙරෙහි ඇති කර ගන්නට යොමු කර ගන්නට ඔබට හැකියාව තියෙනවා. ඒක මහා පිනක් බවට පත් වෙනවා. ඔබ කල්යාණ මිත්‍රෙක් වෙන්න, අපි කල්යාණ මිත්‍රෙක් වෙනවා. ඔබ කල්යාණ මිත්‍රෙක් වෙන්න ඔබේ අනිත් අයට, ඔබේ නෑදෑයන් මිත්‍රයන්ට, පවුලේ අයට කල්යාණ මිත්‍රෙක් බවට පත් වෙන්න. එතකොට ඒගොල්ලන්ට පුළුවන්කම තියෙනවා මේ දහමක් තුලින් ආධ්‍යාත්මික දියුණුවක් ලබා ගැනීමේ හැකියාව ඇති කර ගන්නට. ඒ වගේම පින්වත්නි විශේෂයෙන් මතක් කළ යුතු කාරණේ තියෙන්නේ මේ වෙද්දී අපිට තියෙන දුක තමයි සතිපට්ඨාන සූත්‍රයේ තියෙන මයින්ඩ්ෆුල්නස් කියන කොටස. ඒ කියන්නේ සතිය පැවැත්වීම පිළිබඳව තියෙන සතිපට්ඨානයේ තියෙන කොටස් අරගෙන ඇමරිකාව විසින් මේ වෙද්දී මනෝවිද්‍යා ආයතනයේ ඇමරිකානු මනෝවිද්‍යා ආයතනයේ මයින්ඩ්ෆුල්නස් පිළිබඳව පාඨමාලා මුළු ලෝකේ පුරා පවත්වාගෙන යනවා. ඒ පිළිබඳව රිසර්ච් කරනවා. අපි ලංකාවේ මොනවද කරන්නේ? එතකොට මේ වෙද්දී විදේශිකයන් ලංකාවට ඇවිල්ලා මේ සතිපට්ඨානය පුරුදු කරන කාල සීමාව වලට පත් වෙලා තියෙනවා. විදේශීය විශ්වවිද්‍යාලවල සතිපට්ඨානය පුරුදු කරන, වැඩසටහන් පුරුදු කරන ගොඩාක් තැන් ඇති කරගෙන යමින් පවතිනවා. ඉතින් ඒක නිසා ඔබට පුළුවන්කම තියෙනවා එහෙනම් අපිත් එක්ක එකතු වෙන්නට. අපි ඉදිරියේදී තව තොරතුරු ඔබට ගෙනෙන්නම්. ඉතින් අපි ඔබ හැමෝටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන් ලබන්නා වූ නව අවුරුද්ද ඔබේ ජීවිතේ සාර්ථක කරගන්නට ඔබේ ජීවිතේ දවසට පැයක් වෙන් කරගන්න. දවසට පැයක්. එතකොට මෛත්‍රී සංසදයේදී උදේ 5ට භාවනාව ආරම්භ කරනවා. අපිට සෑම දිනකම 5ට භාවනාව ආරම්භ කරනවා. ඉතින් ඒත් එක්ක ඔබට එකතු වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් එතකොට දවසට පැය භාගයක් ඔබ භාවනා කරනවා කියන බඩපත් වුණොත් එහෙම ඔබේ දවස සාර්ථක කරගන්නවා. දවස ඔබ මේක වර්ධනය කරගන්නවා කියලා කියන්නේ ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් හැම දිනාටම අපි ආරාධනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි.